හයි ළමයි නිතුවාට YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දෙනෙක් ආස කරන ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. ඉතින් එයාගේ ආර්ට් එකක් තමයි අඳින්න හදන්නේ. ඔයාලා මේ ආර්ට් එක අනිවාර්යෙන් මුලින් ඉඳන් අන්තිම වෙනකල් බලන්න. ඔයාලට හිතෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මම හරි ආදරෙන් මතක් කරනවා. මොකද ඒ පුංචි ලයික් එක කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ලස්සන හදවතක් තියෙන ඔයාලා හැමෝගෙම චූටි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා. ඔයාලගේ ඉල්ලීමක් මත තමයි මේ ආර්ට් එක ඇන්දේ. මං හිතනවා මම ලස්සනට ඇන්දයි කියලාවිල්ලා. දන්නේ නෑ කැතයි නම් කියන්නේත් කමක් නෑ. සමහර කොටස් ටිකක් අඳින්න බැරි වුණා. ඒකට සමා වෙන්න. මේ ආර්ට් එකේත් මට කියන්න තියෙන්නේ ඔයාලා සාමාන්‍ය අපි කොණ්ඩයක් අඳිනකොට හිතන්නකෝ සමහර තැන්වල කලයක වැඩි වෙන්න පුළුවන්. දැන් මේ චාමර වීරසිංහ ගායකයාගේ ආර්ට් එකේ දැන් එතකොට දැන් උතන කොණ්ඩේ ඔය ආර්ට් එකේ සමහරක් තැන්වල ගොඩාක් කොණ්ඩේ තියෙනවා වගේ පේනවා. සමහර තැන්වල කොණ්ඩේ අඩුයි. එතකොට ඒ තැන්වල ලයිට් කලර් එකක් පෙන්වනවා. එතකොට අපි පැන්සල් ජාති දෙක මාරු කරනවා. පැන්සල් ජාති දෙක මාරු කරනවා කියලා කියන්නේ වැඩි කලර් එකක් කොණ්ඩේ ගොඩක් තියෙන තැනට ගාඩවිල්ලා අඩු කලර් එකක් අඩුවෙන් කොණ්ඩේ තියෙන තැනකට ගානවා. නැතුව මේ ගොඩාක්ම සුදු පාටින් ඉරි ඇඳයි කියලා විල්ලමත් කලර් එකේ අඩු ගතිය පෙන්වන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ අර මොනසේරෝ ඉරේසර් එකකින් චුට්ටක් අඩු කරලා පෙන්නුවට පස්සේ හරි ලස්සන කලර් එකක් එනවා කියලා මම හිතනවා. තාම ඉතින් මමත් කොණ්ඩේ ගොඩාක් කොටස් අඳින්න පුරුදු වෙනවා. එක එක විදිහේ කොණ්ඩවල් තියෙනවා. මේ බලමු ඉස්සරහට එක එක කොණ්ඩ විලාසිතා ටිකක් අඳින්න හිතාගෙන ඉන්නවා. මං කිව්වේ සමහරක් කොටස් මට වීඩියෝ කරගන්න අමතකුණයි කියලා විල්ලා. ළමයි මම මේ වීඩියෝ එක දාන්න හිතාගෙන හිටියේ මීට කලින්. ඒත් මට දාගන්න බැරි වුණා. මොකද චුට්ටක් අසනීප වෙලා හිටියා. චුට්ටක් කියන්නේ කතා කරනකොට තමයි අමාරුව තිබ්බේ. උගුර රිදෙනවා සෑහෙන්න. ඒකට ආර්ට් කරා. අර මේ ලයිව් කරන එකත් චුට්ටක් නිකන් හැලවිලා තිබ්බේ. ඔයාලට හිතන දේ ආර්ට් එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අඳින ආර්ට් එක ගැන මම ඔයාලගේ කමෙන්ට් දෙකක් තෝරනවානේ. ඒ කමෙන්ට් දෙක තෝරන වෙලාවට කියන්නම්. ඊළඟට අඳින්නේ මොකක්ද කියලා විල්ලා. ඕඩර්ස් කරන ගමන් කරන්නේ ළමයි. මේ ආර්ට් වලට වඩා ඕඩර්ස් ගැන මම ගොඩාක් මේවා වෙනවා. මොකද ඒ ඕඩර් එකක් දෙන්න ඕනේ මම හරියට ක්වොලිටි එකකට දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක වෙලාවට දෙන්න ඕනේ. හැමදේම මම බලන්න ඕනේ. ඉතින් ඒත් එක්ක මේවා කරන්නේ. ඕඩර් එකක් තියෙනවා දෙන්න ලස්සන ඕඩර් ටිකක්. මම ඒක ගේනකොට පැක් කරන එකත් අරගෙන එන්නම්. බලමු. ඔයාලට මේ ආර්ට් එක ගැන හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හයි ළමයි කොහොමද? කලින් වීඩියෝ එකේ දකින්න ඇති ආර්ට් එක කරපු විදිය. ආර්ට් එක කරපු විදිය කියන්නේ මම ආර්ට් එකේ සමහර කොටස් ටිකක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි සමහර වෙලාවලට ෆෝන් එක ෆෝන් එකක් ඕෆ් වුණොත් මට ආර්ට් එක කරගන්න චුට්ටක් අමාරුයි. ඒ කියන්නේ වීඩියෝ කරන්නත් ඕනේ මම. එතනවා ඊට අමතරව මම ලයිව් එකේදී චුට්ටක් ලයිව් එක වෙලාවෙදී ඇඳලා තියෙනවා. අන්න එතකොට පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ අරගෙන මම පුළුවන් උපරිම ආර්ට් එක වීඩියෝ කරා. ඔයාලා ආර්ට් එක ගැන හිතන දේ කියන්න. මම ආර්ට් එක අඳින වෙලාවෙත් මම බලාගෙන ඉඳපු ෆොටෝ එක දාලා තියෙනවා. ඒ ෆොටෝ එකයි මේ ආර්ට් එකේ අතර තියෙන වෙනස්කම් කොච්චරක් දුරට මම සාර්ථකද ඒක කියන්න බලන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් ඇත්තටම මට ගොඩාක් වටිනවා. මම හිතනවා ඔයාලා මිල්දපු මේ ආර්ට් එක ගොඩාක් දුරට මම හොඳට ඇඳයි කියලා විල්ලා. ෂෝට් වීඩියෝ එකක් දාලා තිනවා. ඒකත් ගිහිල්ලා බලන්න මතක ඇතුව. මේකේ ෂෝට් වීඩියෝ එකට ගොඩ දෙනෙක් කැමති වෙලා තිබ්බා. thank you. මම හිතන්නේ 300 ගාණක් නැත්නම් 200 ගාණක් 200 පන්නලා තිබ්බා මේ ලයික්. thank you. ගොඩක් සතුටුයි කියන්නේ. එහෙම ප්‍රමාණයක් කරනවා කියන්නේ මට ඒක ගොඩක් සතුටක්.
ඒක හරි ලස්සනයි ළමයි. ඔයාලා කැමති කට්ටිය ඊළඟට අඳින්න හත් ගොඩාක් දාලා තියෙනවා. හරිද? ක්‍රිකට් ක්‍රීඩකයෙක් වඳින්න කියලා විල්ල එක එක්කෙනා දාලා තියෙනවා. ක්‍රීඩකයෝ සෑහෙන ප්‍රමාණයක නම් දාලා තියෙනවා. ඒ අතරින් පැතුම් නිසංග කියලා විල්ල ක්‍රීඩකයෙක් වඳින්න කියලා විල්ල තියෙනවා. ඉස්සරහට ඒක අඳින්න තව ආට් එකක් කරන ගමන් තියෙන්නේ. කියන්නේ ඉල්ලපු ආට් එකක් තියෙනවා. ඕගොල්ලෝ කැමති ආට් එක කියන්නේ ඕඩර්ස් නෙවෙයි. ඕඩර් වලට නැතුව මේ විදිහට මේ වලින් ඉස්සරහට පැතුම් නිසංග වඳින්න. මොකද ක්‍රීඩකයෝ ගොඩ දෙනෙක් ඉල්ලලා තියෙනවා. ගොඩාක් දෙනෙක් ඉල්ලලා තියෙනවා. මම කමෙන්ට් බලනකොට දැක්කා මේ කීප දෙනෙක් ඉල්ලලා තියෙනවා පැතුම් නිසංග වඳින්න කියලා. ඒක අඳින්න. බලමු. ඒ වගේම තමයි ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් දාන්න යන්න ආට් එක ගැන හරි මොකක් හරි ගැන ලස්සන කමෙන්ට් එකක් දාන්න මොකක් හරි ගැන කියන්නේ සෝරි. මේ වීඩියෝ එක ගැන හිතන දෙයක් හරි නැත්නම් ආට් එක ගැන හරි ඉස්සරහට කියන්නේ ඇත්තම ඔයාලගේ කමෙන්ට් වලින් මම ගොඩාරියක් කියන්නේ ඔයාලා දාන කමෙන්ට් ඇත්තටම හරි ලස්සනයි. මම දන්නේ නැහැ කොත් මෙහෙම ලස්සන වචන එන්න ඔයාලට කොහෙන්ද කියලා හරි ලස්සන වචන තියෙන්නේ. කියන්නේ එච්චර වෙලාවක් අරගෙන මට ඒ වගේ කමෙන්ට් එකක් දානවා කියන්නේ මට ගොඩාක් ලොකු සතුටක්. ලොකු කමෙන්ට් ප්‍රමාණයක් ආවේ නැතුණාට එන කමෙන්ට් ටික මට ගොඩාක් වටිනවා. thank you. කලින් වීඩියෝ එක ආට් වීඩියෝ එකක් නෙමෙයි දැම්මේ. ඒ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ගිහලා බලන්න. ඒ වීඩියෝ එකේ අලුත් අවුරුද්ද දවසේ වීඩියෝ කෑලි ටිකක් ගත්තා. මම ඒකෙම චූටි වීඩියෝ එකක් දැම්මා. මොකද අපි ගොඩ කාලෙකට පස්සේ අපේ ගෙදර අලුත් අවුරුද්ද සැමරුවේ. දැන් හේතු ඔක්කොම ඒකේ දාලා ඇති. කලින් වීඩියෝ එකේ දෙන්නෙක්ව තෝරනවා කියලා ඉල්ල මම ඉතින් හැම ලොග් වීඩියෝ එකම දැන් තෝරනවා දෙන්නෙක්ව. හැබැයි මම මේ පාර තෝරපු දෙන්නම channel දෙකක් කරන්නේ නැහැ දැනට. ඒ වුණාට මම මෙතනින් දාන්නම් දෙන්නගේ නම් දෙක. හරිම ලස්සන කමෙන්ට් දෙකක් තියෙනවා. චතු මිනි කියලා විල්ල එක්කෙනෙක් දාලා තිනවා. මාර ලස්සන කමෙන්ට් එකක්. ඇත්තටම මගේ ටාගට් එක 50ක් කාට් අදින එක. එයාගේ ටාගට් එක මට කියලා 100ක් කරවන එක කියන්නේ. ඕඩර්ස් ඊට මේ ආට් සියල්ල ආට් 100ක් කරන එක. සාමාන්‍යයෙන් 50කට ටාගට් කරපු මට 100ක් කරන්න කියලා විල්ල කියනවා. ඇත්තට මම හිතනවා අපි 100කුත් කරන්න බලමු. ඉක්මනට 50ක් කරමු. තාම ගොඩාක් ඇඳලා නැහැ. එහෙනම් මම එක දිගට මම දැන් දන්නවා මට ගොඩක් ඉක්මනට ආට් කරන්න පුළුවන්. ආට් වලට වෙලාව මම හරි ගස්සගෙන තියෙනවා. මම දන්නේ මෙච්චර කාලෙකට මට නැතිව තිබ්බ වෙලාව දැන් තියෙනවා. මාර ලස්සන කමෙන්ට් එකක්. මම මේ කමෙන්ට් එකේ චුට්ටි කැලලක් දැම්මේ. මෙතනින් දාන්න ඔයගොල්ලෝ මේ ඒව කරලා චුට්ටක් බලන්න. ඒක ලොකු කමෙන්ට් එකක් නෙවෙයි. ස්ක්‍රීන්ෂොට් එකකින් ඒ කොටස විතරක් දානකොට මේ ෆුල් කමෙන්ට් එකම දාත හැකි. ඊට පස්සේ ලස්සන කමෙන්ට් එකක් දාලා තිනවා රෝෂිනි. thank you නංගි. එයා පොඩි රක්ක කෙනෙක් දාලා තිබ්බේ. රෝෂිනි thank you. හරි ලස්සන කමෙන්ට් එකක් ටිකක් දිග කමෙන්ට් එකක්. එයාට channel එකක් නෑ තාම. ඒ වුණාට ගිහිල්ලා බලන්න ලස්සන කමෙන්ට් එකක්. ඔයාලට channel තියෙනවා නම් channel තියෙන එකකින් කමෙන්ට් එකක් දාන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා. මොකද channel එකක් තියෙන කෙනෙක්ගේ කමෙන්ට් එකක් තේරුණොත් ඇත්තටම මේක මේ මට channel එකක් තියෙනවා අනිත් අයට ගිහිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. සෙච් එකක් දාන්න. ඒතර මට ඒක ගිහිල්ලා කියන්න පුළුවන් කට්ටියට. මේ මම දෙන්නෙක් හැමදෙස්සෙම තෝරගන්නවා ලොග් වීඩියෝස් වල, ෂෝට් වීඩියෝස් වල නෙමෙයි ලොග් වීඩියෝස් වල. මොකද ලොග් වීඩියෝස් වලින් කතා කරලා මෙහෙම channel එකක් තියෙනවා. ඒක මේවා තියෙන හිම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක බලන්න. යන්නම් කට්ටිය පරිස්සමින් ඉන්න. ඔයාලට ආට් එක ගැන හිතන දේ කියන්නේ. ඒ වගේම මම ආට් එකේ පින්තූරයක් දාන්නම් මේ වීඩියෝ එකේ අවසානයේට කොච්චරක් දුරට මගේ ආට් එක ලස්සනයිද කියලා විල්ල කියන්න. බලමු. කට්ටිය පරිස්සමින් සතුටින් ඉන්න. ඉතින් මං ගිහින් එන්න. මම ඔයාලගෙන් හිතුවා පරිස්සමින් සතුටින් ඉන්න. මත්සන්නයි. ජෙස්පීටයි. බයි. ආදරෙයි. මේක ගැන හිතන දේ අනිවාර්යෙන් කියාගෙන යන්න හරිද? ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලීම් මත ඇන්දේ. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.